ආයුබෝවන් සියලු දෙනාටම හිරුකිරණ ජ්‍යොතිෂ්‍ය නාලිකාවට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්න ගමන් අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ ගුරු ග්‍රහතුමා ඔබේ කේන්දරේ ඉන්න තැන අනුව මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. එහෙමනම් අපි මුලින්ම බලමු ගුරු ග්‍රහතුමා නියෝජනය කරන්නේ මොනවද කියලා. එතකොට අපිට ගුරු ග්‍රහතුමා නියෝජනය කරන දේවල් වලින් තමයි ප්‍රතිඵල ලබා දෙන්නේ. ඒ නිසා ගුරු ග්‍රහතුමාගේ නියෝජනය අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. හොඳයි. ගුරු ග්‍රහතුමා නියෝජනය කරනවා දරු සම්පත්. ඊළඟට ඥානය හා බුද්ධිය නියෝජනය කරනවා. භාවනා කිරීමේ ශක්තිය ලබා දෙනවා. ඒ පැත්තත් නියෝජනය කරනවා. ඊළඟට උපාධි වගේ දේවල් නියෝජනය කරනවා. දේශන පැවැත්වීම, ඊළඟට උපදේශනය, ඊළඟට පෞල් ජීවිතේ නඩත්තු කිරීම, රාජකීය තනතුරු, ධනලාභය, ඊළඟට ජනප්‍රියභාවය, රාජකීය ගෞරවය, ඊළඟට වේද මන්ත්‍ර වගේ දේවලුත් නියෝජනය කරනවා. ආගමික දැනුම සම්බන්ධව දේවලුත් නියෝජනය කරනවා. ඒ කියන්නේ ආගම පැත්තෙන් අවබෝධ ලබා ගන්න පුළුවන් හැකියාව තමයි එතන කියන්න පුළුවන්. ඊළඟට රත්රන් නියෝජනය කරනවා, රසකැවිලි නියෝජනය කරනවා, ඇස් සම්බන්ධවත් නියෝජනය කරනවා. ඊළඟට මීපැණි, කඩල, සූදුරු, ඊළඟට ආදායම අන්න ඒ පැත්ත නියෝජනය කරනවා. ඊළඟට ගුරු ග්‍රහතුමාට අයිති වර්ණය තමයි කහ වර්ණය. එතකොට මාණික්‍ය තමයි පුෂ්පරාග මැණික් ගල. අන්න ඕක තමයි ගුරු ග්‍රහතුමා බලවත් කරගන්න ඕන පළදින්න ඕනේ මැණික් ගල. ඊළඟට හිතවතුනි ගුරු ග්‍රහතුමා තමන් ඉන්න ස්ථානයේ ඉඳලා බලන ස්ථානයට තමයි වැඩිපුරම සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ කියලා ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ගුරු ග්‍රහතුමා බලන ස්ථාන තමයි 5, 7, 9. 5 වෙනි ස්ථානය, 7 වෙනි ස්ථානය, 9 වෙනි ස්ථානය. අන්න ওই භාව තුන තමයි ගුරු ග්‍රහතුමා ඉන්න තැන ඉඳලා බලන ස්ථාන 3. හැබැයි ඕනම ග්‍රහයකට සුබඵල හෝ අසුබඵල ලබා දෙන, ඒ කියන්නේ බලන කෝණයක් තියෙනවා, අංශක ගානක් තියෙනවා. අන්නේ අංශක ගානෙන් අදාළ ස්ථානය පේනවා නම් තමයි ඒ සුබ ප්‍රතිඵලය හරි අසුබ ප්‍රතිඵලය හරි ලැබෙන්නේ. ඒක මට මේ වීඩියෝ එකෙන් කරන්න බෑ. මම ඉදිරියේදී අරන් එන්නම් ඒ සම්බන්ධව වීඩියෝ එකක්. ඒ නිසා ඔයාලා මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟට ගුරු ග්‍රහතුමා ඉන්න ඕනේ ස්ථාන තියෙනවා සුබ ස්ථාන. අන්නේ ස්ථාන ටික මම සඳහන් කරන්නම්. 2, 5, 7, 9, 11. අන්න ඔය ස්ථානවල ගුරු ග්‍රහතුමා ඉන්නවනම් අනිවාර්යෙන් සුබ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. ඊළඟට 1, 4, 10. අන්න ඔය වගේ ස්ථානවල ඉන්නවනම් කොන්දේසි සහිතව තමයි ගුරු ග්‍රහතුමාගේ ප්‍රතිඵලය ලබා දෙන්නේ. කොන්දේසිය තමයි එක්කෝ අති උච්ච වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් උච්ච වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර බලයෙන් ඉන්න ඕනේ. අන්න ඔය විදිහට ගුරු ග්‍රහතුමා හිටියොත් තමයි අන්න ඒ තැන්වලදී සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ. සුබ ප්‍රතිඵල කියලා කිව්වට 1, 4, 10ේදී දෙන අසුබ ප්‍රතිඵල ටික අඩු කරලා දෙනවා කියලා තමයි සඳහන් කරන්න පුළුවන්. ගුරු ග්‍රහතුමා යම්කිසි කේන්දරයක වැරදි විදිහට ඉන්නවා නම් ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන් ලෙඩ රෝග සම්බන්ධව ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි ධන හානිය, ධනය නොලැබී යාම, අවාසනාව ගෙන දීම, අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරු ග්‍රහතුමා ලග්නයේ ඉන්නවා නම්, ඒ කියන්නේ පළවෙනි කොටුවේ පළවෙනි භාවයේ ඉන්නවා නම් මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. ගුරු ග්‍රහතුමා පළවෙනි කොටුවේ ඉන්නවා නම් සුබ ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. හැබැයි අසුබ ප්‍රතිඵලත් අඩු කරලා තමයි ලබා දෙන්නේ. එක්කෝ අතු උච්ච වෙලා ඉන්න ඕනේ, එහෙම නැත්නම් උච්ච වෙලා ඉන්න ඕනේ, එක්කෝ සුවක්ෂේත්‍ර වෙලා හරි වැඩ කරන්න ඕනේ ගුරු ග්‍රහතුමා එකේ ඉන්නවා නම්. එතකොට දෙන අසුබ ප්‍රතිඵල අඩු කරලා තමයි ලබා දෙන්නේ. ගුරු ග්‍රහතුමා පළවෙනි කොටුවේ අසුබ විදිහට හිටියොත් ශරීරයේ ලෙඩ රෝග ප්‍රශ්න කරදර ඇති කරනවා. ලෙඩ රෝග විවිධ ලෙඩ රෝග වලින් ප්‍රශ්න කරදර ඇති කරනවා. ඒ වගේම තමයි ස්ථාන මාරුවීම් වගේ දේවල් ඇති කරනවා. ඒ කියන්නේ තමන් පදිංචි වෙලා ඉන්නවා නම් ඒ ස්ථානෙන් තවත් ස්ථානයකට එතනින් මාරු වෙලා යනවා. එහෙම නැත්නම් රැකියාවේ ස්ථාන මාරුවීම් විවිධ ප්‍රදේශවලට අන්න ඔය වගේ දේවල් සිදු වෙනවා එකේ ඉන්නකොට ගුරු ග්‍රහතුමා. ඊළඟට මතකය අවුල් වෙනවා. කියන්නේ මතක නැති වෙනවා, මනස අවුල් වෙනවා, විකෘති වෙනවා. ඊළඟට ප්‍රශංසාවට හානි කරනවා. ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ, කීර්තිය ලැබෙන්නේ නැහැ. යම් කිසි විදිහකින් ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දේවල් වලටත් හානි කරනවා ගුරු ග්‍රහතුමා එකේ ඉන්නකොට. ඊළඟට ධනයටත් හානි කරනවා. ධනය සම්බන්ධව ප්‍රශ්න කරදර ඇති කරනවා. ධනය නැති වෙලා යනවා. ඊළඟට පෞල් ජීවිතෙත් ප්‍රශ්න කරදර ඇති කරනවා ගුරු ග්‍රහතුමා එකේ ඉන්නකොට. භාර්යාව හා ස්වාමි පුරුෂයා අතර ප්‍රශ්න කරදර ඇති වෙනවා. සමානයෙන් ඩිවෝස් වගේ දේවල් වලටත්
මූණ දෙන්න සිද්ධ වෙනවා ගුරුගහතුමා හොඳට හිටියේ නැතු වුණොත් එක වෙනි කොටුවේ. හොඳයි. එහෙමනම් දෙවෙනි කොටුවේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා බලමු. ගුරුගහතුමා දෙවෙනි කොටුවේ ඉන්නවා නම් ඉතාමත් සුබයි. සුබ ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. විශිෂ්ට සුබ ප්‍රතිඵලයක් ලබා දෙයි කියලා කියන්න පුළුවන්. ධනය ලබා දෙනවා. ධනය අති විශිෂ්ට විදියට ලබා දෙනවා ගුරුගහතුමා දෙවෙනි කොටුවේ ඉන්නකොට. ධනය ලබා දෙනවා වගේම ධනයට කිසිම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ වගේ බලයක් තියෙනවා ගුරුගහතුමා දෙකේ ඉන්නකොට දෙවෙනි කොටුවේ ඉන්නකොට. ඊළඟට පෞල් ජීවිතයත් ඉතාමත් සාර්ථකව ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. තමන් යම් කිසි කෙනෙකුට වචනයක් දුන්නා නම් ඒ වචනේ දුන්න වගේම ඒක ඉෂ්ට කරන්නත් ගුරුගහතුමා දෙකේ ඉන්නකොට ඒ බලය ලබා දෙනවා, ඒ ශක්තිය ලබා දෙනවා. ඊළඟට ගුරුගහතුමා දීර්ඝායුෂයක් ලබා දෙනවා. තමන්ට ජීවත් වෙන්න හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. ඒ වගේම තමයි අපි හැම පැත්තෙම අපිට ඒ කියන්නේ අත ගහන හැම දෙයකින්ම ජයග්‍රහණ තමයි ලබා දෙන්නේ. හැම පැත්තෙම දියුණුවක් ලබා දෙනවා දෙවෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නකොට. ඒ තරම් අති විශිෂ්ටයි ගුරුගහතුමා දෙවෙනි කොටුවේ ඉන්නවා නම්. රැකියාවෙත් ඉහළ වැටුප් තලවලට යන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. ඒ වගේම තමයි ඉහළ තනතුරුත් ලබා දෙනවා ගුරුගහතුමා දෙවෙනි කොටුවේ ඉන්නකොට. හොඳයි. එහෙමනම් දැන් අපි තුන්වෙනි කොටුවේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා බලමු. තුන්වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නෝ නම් එච්චර සුබ කරන්නේ නැහැ. තමන්ගේ බාල සහෝදරයන්ට ප්‍රශ්න කරදර ඇති කරනවා ගුරුගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. ඒ වගේම තමන් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරන යාළුවන්ටත් යාළුවන්ගෙන් තමන්ට කිසිම උදව් උපකාරයක් ලැබෙන්නේ. තමන් නම් ගිහිල්ලා උදව් උපකාර කරනවා. නමුත් එයාලගෙන් ඔයාලට උදව් උපකාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ තුන්වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්න කෙනාගේ ඊළඟට බුද්ධිය හරියට වැඩ කරන්නේ නැහැ. බුද්ධිය හීන වෙලා යනවා. ඒ වගේම තමයි අධ්‍යාපනයත් මන්ද වෙනවා. අධ්‍යාපනයේ ඉහළට යන්න පුළුවන් හැකියාව ලබා දෙන්නේ නැහැ ගුරුගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. රෝග පීඩා පැත්තෙන් ගත්තොත් බඩ සම්බන්ධව රෝග පීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ගැහැණු අයට දරු සම්පත් සම්බන්ධව ප්‍රශ්න කරදර වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඇබෝෂන් වගේ දේවල් සිදු කරනවා ගුරුගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. ඒ නිසා ඒ සම්බන්ධව අවධානයෙන් අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. ගොඩක් දුරට මේ වගේ ප්‍රතිඵල ලබා දෙන්නේ ගෝචර ගමනේදී හෝ එහෙම නැත්නම් දසා කාලවල වලදී තමයි. ඒ නිසා තමන්ගේ කේන්ද්‍ර පරීක්ෂා කරලා මුල සිට ඒ ගැන දැනගත්තම ඒවට මූල දෙන්න පුළුවන් අවශ්‍ය කටයුතු තියෙනවා ජ්‍යොතිෂය කියන්නේ. ඒකයි ජ්‍යොතිෂය තියෙන මිනිස්සු බය කරන්න නෙවෙයි. ජ්‍යොතිෂයෙන් ප්‍රතිඵල ලබා ගන්න හරි ජ්‍යොතිෂ්‍යවේදියෙක් ගාවට ගිහිල්ලා ඒ අදාළ දේවල් කටයුතු ටික සිද්ධ කරගත්තොත් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට තමන් මොන හරි දෙයකට අත තිබ්බොත් අන්න ඒ වගේ දේවල් කඩාකප්පල් වෙලා හෝ ඒවා මග නතර වෙලා අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෙරවලක් කරන්නේ නැහැ. මොන හරි වැඩක් පටන් ගත්තොත් ඒකේ කෙරවලක් දකින්න බෑ. ඒක මැදින් අවසන් කරනවා. මැදින් කඩාකප්පල් වෙලා ඒක ඉවර වෙනවා. ඒක අතෑරෙනවා. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ගුරුගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. ඒ වගේම තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ එහෙම නැත්නම් බිරිඳ අතර ප්‍රශ්න කරදර ඩිවෝස් වගේ දේවල් වුණත් වෙන්න පුළුවන් ගුරුගහතුමා තුන්වෙනි කොටුවේ ඉන්නකොට. සුවක්ෂේත්‍ර වෙලා හරි එහෙම නැත්නම් අති උච්ච වෙලා හරි උච්ච වෙලා හරි ඉන්නවා නම් අන්න ඒ වගේ දේවල් අඩු කරලා දෙනවා. හැබැයි සතුරා වගේ හෝ එහෙම නැත්නම් මිතුරා මේ නීච වෙලා වගේ හිටියොත් නම් අසුබ ප්‍රතිඵල වැඩිපුර ලබා දෙනවා කියලා තමයි කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරුගහතුමා හතරවෙනි භාවයේ ඉන්නකොට හතරවෙනි ස්ථානයේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. ගුරුගහතුමා හතරවෙනි භාවයේ ඉන්නකොටත් සුබ ප්‍රතිඵල නම් ලබා දෙන්නේ නැහැ. හැබැයි දෙන අසුබ ප්‍රතිඵලය අඩු කරලා ලබා දෙනවා යම් තාක් දුරකට. එක්කෝ අති උච්ච වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් උච්ච වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා හරි වැඩ කරන්න ඕනේ ගුරුගහතුමා හතරවෙනි කොටුවේ ඉන්නවනම්. ගුරුගහතුමා හතරවෙනි කොටුවේ ඉන්නකොට දෙන අසුබම ප්‍රතිඵලයක් තමයි තමන්ගේ මවට හානි කරනවා. මව අධික කියන්නේ සුව කරන්න බැරි රෝග පීඩාවලට පත් කරන ස්වභාවයක් තියෙනවා ගුරුගහතුමා හතරවෙනි ඉන්නකොට. ඒ වගේම තමයි තමන්ගේ ඉඩකඩම් දේපොළ වගේ දේවල් වලින් ප්‍රශ්න කරදර ඇති වෙනවා. ඒවට ඔප්පු තිරප්පු හදාගන්න බෑ. එහෙම නැත්නම් තමන්ගේ වාහන මොන හරි දෙයක් තියෙනවා නම් ඒවා කැඩෙනවා, ඒවා හදන්න වෙනවා. ඒ වගේ දියුණුවක් නැහැ. අන්න ඒ වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා අසුබ පැත්තෙන් ගුරුගහතුමා හතරවෙනි ඉන්නකොට. ඊළඟට තමන්ගේ තාත්තටත් එච්චර සුබ දෙයක් වෙන්නේ නැහැ. සුබ දෙයක් කරන්නේ නැහැ ගුරුගහතුමා හතරවෙනි ඉන්නකොට. තමන්ගේ ඔළුවේ මොකක් හරි යම්කිසි රෝගයක් පීඩාවක් අන්න ඒ වගේ දෙයක්
වෙන්න පුළුවන්. ඒ රෝග පීඩාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රශ්න කරදර ඇති වෙනවා. ඊළඟට උසාවියේ නඩු වගේ දේවල් වලුත් ප්‍රශ්න කරදර ඇති වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි විදිහට පොඩි ඇක්සිඩන්ට් වගේ දේවල් වුණත් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරුගහතුමා 5 වෙනි ස්ථානයේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. ගුරුගහතුමා 5 වෙනියේ ඉන්නවා නම් හිතාමත් සුබ ප්‍රතිඵල ලබා දෙයි කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් දරු සම්පත් භාග්‍ය ලබා දෙනවා. ඒ වගේම තමයි විවාහයට හොඳ සුබ පිහිටීමක් ගුරුගහතුමා 5 වෙනියේ ඉන්නකොට. ඒ වගේම තමයි විවාහයෙන් පස්සේ සාර්ථක ජීවිතයක් ලබා දෙනවා. ඊළඟට නීතියට ගරු කරනවා. ඔය ගුරුගහතුමා 5 වෙනියේ ඉන්න කට්ටිය නීතියෙන් පිටපණින්නේ නැහැ. නීතියට ගරු කරනවා. ඊළඟට ගුරුගහතුමා 5 වෙනියේ ඉන්න අය යම් කිසි කෙනෙකුට යම් වචනයක් දුන්නා නම් ඒ වචනේ ඒ ආකාරයටම ඉෂ්ට කරනවා. කියන්නේ ඒක අය පසුබට වෙන්නේ නැහැ. ඒ විදිහටම ඉෂ්ට කරනවා. වචනේ තමයි ඉතින්. ඒ වගේ අය තමයි ඔය ගුරුගහතුමා 5 වෙනියේ ඉන්න අය. ඊළඟට ගුරුගහතුමා 5 වෙනියේ ඉන්න අයට ටිකක් අර උසස් මිත්‍රයෝ ඉන්නවා. ඒ මිත්‍රයන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා. ඒ කියන්නේ පෝසත් කට්ටියගෙන් ආධාර උපකාර ලැබෙනවා 5 වෙනියේ ගුරුගහතුමා ඉන්න අයට. ඒ වගේ ශක්තියක් ලබා දෙනවා ගුරුගහතුමා. ඊළඟට Tamanට හොඳ මනෝ ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම තමයි බුද්ධිය ඥානය අන්න ඒ දේවල් වැඩි දියුණු කරලා දෙනවා. හොඳ නම්බු නාමයකුත් ලබා දෙනවා ගුරුගහතුමා 5 වෙනියේ ඉන්නකොට. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරුගහතුමා 6 වෙනියේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. ගුරුගහතුමා 6 වෙනියේ ඉන්නවා නම් එච්චර සුබදායක නැහැ. ටිකක් අසුබ ප්‍රතිඵලයක් තමයි ලබා දෙන්නේ. විශේෂයෙන්ම ගුරුගහතුමා 6 වෙනියේ ඉන්නකොට ලෙඩ රෝග ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සතුරන්ගෙන් ප්‍රශ්න කරදර ඇති වෙනවා. ඒ වගේම තමයි ණය ප්‍රශ්න කරදර, ණයකාරයෝ ගෙවල් වල හොයාගෙන එනවා, ණය ගෙවා ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා 6 වෙනි ගුරුගහතුමා ඉන්නකොට. ඊළඟට බඩ සම්බන්ධවත් ප්‍රශ්න කරදර රෝග පීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගැහැණු අයට ඔය ගර්භ හානි වගේ දේවල් සිද්ධ වෙනවා ගුරුගහතුමා 6 වෙනියේ ඉන්නකොට. ඒ වගේම තමයි ධනයට හානි කරනවා. ධනෙ විනාශ වෙලා යනවා. පවුලේ පැත්තෙන් කිසිම සමගියක් නැහැ. ඒ වගේ ප්‍රශ්න කරදර තියෙනවා. Tamanට අර පෝසත් ටිකක් අර සල්ලි දෙන අයගෙන් කිසිම උදව්වක් උපකාරයක් ලැබෙන්නේ නැහැ. කොච්චර යාළු මිත්‍රයෝ හිටියත් එහෙම උදව් උපකාර ලබා ගන්න බෑ. ඒ හැකියාව ලබා දෙන්නේ නැහැ ගුරුගහතුමා 6 වෙනියේ ඉන්නකොට. ඒ වගේම තමයි දේශපාලනයේ පැත්තෙනුත් කිසිම උදව්වක් උපකාරයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලබා දෙන්නේ නැත. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරුගහතුමා 7 වෙනි ස්ථානයේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. ගුරුගහතුමා 7 වෙනියේ ඉන්නවා නම් සුබ මංගලම් කියලා කියන්න පුළුවන්. විවාහයේ පැත්තෙන් ඉතාමත් සාර්ථක වෙනවා. හොඳ විවාහයක් ලැබෙනවා. විවාහයෙන් පස්සේ දියුණු වෙනවා. අන්න ඒ දේවල් ඉෂ්ට කරලා දෙනවා ගුරුගහතුමා 7 වෙනියේ ඉන්නකොට. විවාහ වෙලා නැති කෙනෙක් නම් එක්ක මහ දශාවකදී නැත්නම් අතුරු දශාවකදී හරි ගෝචර ගමනෙන් 7 වෙනිට ගුරුගහතුමා එනකොට හරි ඒ අදාළ විවාහ කටයුත්ත සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට හවුල් ව්‍යාපාර පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හවුල් ව්‍යාපාර පැත්තෙන් ඕනම ව්‍යාපාරයකින් ලාභ ලබන්න පුළුවන්. ඒ දේවල් ඉහළට ගෙනියන්න පුළුවන්. ඒ වගේ විශාල ධනයක් උපයා ගන්න පුළුවන් හැකියාව අවස්ථාව ලබා දෙනවා ගුරුගහතුමා 7 වෙනියේ ඉන්නකොට. ඊළඟට ඥාතියන්ගෙන් තමන්ගේ ඥාතියන්ගෙන් මිත්‍රයන්ගෙන් ආධාර උපකාර ආදරය ගෞරවය අන්න ඒ වගේ දේවල් ලැබෙනවා 7 වෙනි භාවයේ ගුරුගහතුමා ඉන්නකොට. ඒ වගේ තමයි හිතන දේ හැමදේම සිද්ධ වෙනවා. තව කිව්වොත් එහෙම ඕනම දෙයක් තමන්ගේ වාසිය පැත්තට තමයි කැරකෙන්නේ. ඉතින් තවදුරටත් කියනවා නම් ගුරුගහතුමා 7 වෙනියේ ඉන්නවා නම් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දෙයි කියලා කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අපි 8 වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා බලමු. 8 වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නවා නම් ගොඩක්ම අපලයි. ඊටමත් අසුබ පිහිටීමක්. ඒ නිසා බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. අනිවාර්ය රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙනවා 8 වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නවනේ. එහෙම නැත්නම් නිකන් හරි පොලිසිය පැත්තේ රවුමක් දාලා කරකිලා අනුන්ගේ ප්‍රශ්නයකට හරි ගිහිල්ලා ඔළුව නමාගෙන ඉඳලා එන්න සිද්ධ වෙනවා. ඊළඟට ගුරුගහතුමා 8 වෙනි කොටුවේ ඉන්නව නම් නිකන් ඇවිද්දවනවා. ඇවිද්දට වැඩකුත් නැහැ. Tamanට වැඩකුත් නැහැ. අනුන්ට වැඩකුත් නැහැ. ඔය ඇවිදිනවා. අර ගමනේ කෙරවලකුත් නැහැ. බල්ලට හතිත් නැහැ කියනවා වගේ තමයි. ආන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. කොහෙද යන්නේ මල්ලේ පොල්. අන්න ඔය වගේ. ඊළඟට හිතා ගන්න බැරි විදිහේ පොඩි ඇක්සිඩන්ට් වගේ දේවලුත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ පවුලේ අයගෙන් තමන්ට විරෝධතාවය එල්ල වෙන්න පුළුවන්. ඒ කට්ටියකින් මොනවා හරි ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි පවුල් ජීවිතේත් යම් ගැටලු සහගත දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. ඊළඟට මේ තමන් ටිකක් අර මේ බය වෙලා වගේ ඉන්නේ. භීතියකින් තමයි ඉන්නේ. තැති ගැනීමකින් තමයි ඉන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක්
ලබා දෙනවා ගුරුගහතුමා 8 වැන්නේ ඉන්න අයට. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු ගුරුගහතුමා 9 වෙනි භාවයේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. ගුරුගහතුමා 9 වෙනි භාවයේ ඉන්නවා නම් අති විශිෂ්ටයි. ඊටමත් සුබ ප්‍රතිඵල ලබා දෙයි කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්නවා නම් ගුරුගහතුමා ඊටමත් වාසනාවන්ත දරු සම්පත් ලබා දෙයි. ඒ වගේම තමයි තාත්තටත් සුබ ප්‍රතිඵල ලබා දෙයි. තාත්තගෙන් යම්කිසි දේපලක් මොන හරි දෙයක් ලැබෙන්න තියෙනවා නම් අන්න ඒ දේවල් තමන්ට ලබා ගන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. ඊළඟට තමන්ට ධර්මයේ ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ධර්ම කරුණු වටහා ගන්න පුළුවන් ඥානය බුද්ධිය අන්න ඒ දේ ලබා දෙනවා ගුරුගහතුමා 9 වෙනි ඉන්නකොට. ඊළඟට සංගීතයේ පැත්තෙන් දියුණුවක් තියෙනවා. යම් කිසි කෙනෙක් සංගීතය කරනවා නම් අන්න ඒ අයට ඉහළම ස්ථානයට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පොසත් අයගෙන් උදව් උපකාර ආදරේ කරුණාව ලැබෙනවා ගුරුගහතුමා 9 වෙනි ඉන්න අයට. හැබැයි තව එකක් තියෙනවා මේ ගුරුගහතුමා 9 වෙනි ඉන්න කටේ පිටරට සංචාරයට නම් එච්චර සුබ නැහැ. මොකක් හරි අවුලක් බාධාවක් එනවා පිටරට යන්න යනකොට. එහෙම නැත්නම් සංචාරයක් කරන්න යනකොට ඒ වගේ මොකක් හරි අවුලක් වෙනවා රටින් පිට වෙලා යනවා නම් අන්න ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් දැන් අපි බලමු ගුරුගහතුමා 10 වෙනි භාවයේ ඉන්නකොට මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා. 10 වෙන්නේ ගුරුගහතුමා ඉන්නවා නම් එච්චර සුබදායක දේවල් නම් වෙන්නේ නැහැ. මම කලිනුත් ඔයාලට මතක් කරා ඒක මුලදිම. මෙතන ටිකක් අර අසුබ ප්‍රතිඵල අඩු කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. එක්කෝ අති උච්ච වෙලා ඉන්න ඕනේ එහෙම නැත්නම් උච්ච වෙලා ඉන්න ඕනේ නැත්නම් සුවක්ෂේත්‍ර වෙලා හරි වැඩ කරන්න ඕනේ. අන්න ඒ මිටියොත් නම් දෙන අසුබ ප්‍රතිඵල ටික අඩු කරලා දෙයි. විශේෂයෙන් 10 වෙන්න ගැන කතා කරනකොට රැකියා ස්ථානය කියලාත් අපි හඳුන්වනවානේ. අන්න එතනදී රැකියාවේ යම් යම් ගැටලුකාරී දේවල් ඇති වෙන්න පුළුවන්. එක්කෝ රැකියාව දමා ගහලා ගෙදර යන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව නැති වෙලා යන්න පුළුවන්. මොකක් හරි රැකියාව සම්බන්ධව ගැටලුවක් එන්න පුළුවන් 10 වෙන්නේ ගුරු ඉන්නකොට. ගුරු හැබැයි නරකට හිටියොත් තමයි එහෙම වෙන්නේ. හොඳට හිටියොත් නම් එහෙම වෙන්නේ නැහැ. ඊළඟට ගුරුගහතුමා 10 වෙනි ඉන්නකොට මෙහෙමත් වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා. නමුත් ඒ රැකියාවෙන් ලබන වැටුප ජීවත් වෙන්නවත් මදි. අන්න ඒ වගේ දේවල් සිද්ධ කරනවා ගුරුගහතුමා 10 වෙනි ඉන්නකොට. එහෙම නැත්නම් රැකියාවෙන් ගන්න වැටුප සම්පූර්ණ ලෝන් වලට කැපෙනවා. ආයෙ ඉතින් ඔළුව උස්සන්න හම්බෙන්න. අන්න ඒ වගේ දේවල් කරනවා ගුරුගහතුමා 10 වෙනි ඉන්නකොට. ඊළඟට තමන්ගේ නම්බුවටත් හානියක් සිද්ධ කරනවා ගුරුගහතුමා 10 වෙනි ඉන්නකොට. කොහොමත් ගුරුගහතුමා 10 වෙනි ඉන්නවා නම් රැකියාව, ධනය අන්න ඒ වගේ දේවල් වලට ගැටලුකාරී දේවල්, ප්‍රශ්න කරදර දෙනවා කියන එක කියන්න පුළුවන්. හැබැයි හොඳට හිටියොත් නම් ඒවා යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. නරකට හිටියොත් නම් ඒවා ප්‍රබලව ලබා දෙනවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේක පොදු පලාපලයක්. පොදු පලාපලයක් මේවා හරියටම වෙනවද කියලා තහවුරු කරගන්න පුළුවන් නවාංශකෙන්. ඒ නිසා නවාංශකෙත් බලන්නම ඕනේ. මම මේ පොදු පලාපලයක් තමයි කියන්නේ. හොඳයි. එහෙමනම් දැන් අපි ගුරුගහතුමා 11 වෙන්නේ ඉන්නවා නම් මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලබා දෙන්නේ කියලා බලමු. ගුරුගහතුමා 11 වෙන්නේ ඉන්නවා නම් අති විශිෂ්ටයි කියලා කියන්න පුළුවන්. ඊටමත් සුබ ප්‍රතිඵල ලබා දෙයි ගුරුගහතුමා 11 වෙන්නේ ඉන්නවා නම්. හැම පැත්තෙම ලාභ ලබා දෙයි. තමන් කරන කියන හැම දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට කරලා දෙයි කියලා කියන්න පුළුවන්. ව්‍යාපාර වලින් විශිෂ්ට ලාභයක් ලබා දෙයි. ඒ වගේම තමයි අධ්‍යාපනයේ පැත්තෙනුත් ජයග්‍රහණ ලබා දෙයි. තමන් කරන රැකියාවනුත් ඉහළ වැටුප් තලවලට යන්න පුළුවන් හැකියාව ලබා දෙයි. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලබා දෙයි. හැම පැත්තෙම තමන්ට දියුණුව තමා ලබා දෙන්නේ, ලාභ තමා ලබා දෙන්නේ ගුරුගහතුමා 11 වෙන්නේ ඉන්නකොට. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ගුරුගහතුමා 11 වෙන්නේ ඉන්නවා නම්. හැබැයි අති උච්ච වෙලා ඉන්නවා නම් හෝ උච්ච වෙලා ඉන්නවා නම් 100%යි ප්‍රතිඵලේ. සුවක්ෂේත්‍ර වෙලා වගේ ඉන්නවා නම් 175ක ප්‍රතිඵලයක් ලබා දෙයි. මිතුරා වෙලා ඉන්නවා නම් 150ක ප්‍රතිඵලයක් ලබා දෙයි. සතුරා වෙලා ඉන්නවා නම් 125ක ප්‍රතිඵලයක් ලබා දෙයි. නීච වෙලා ඉන්නවා නම් ඔය ප්‍රතිඵලයේ නැති වෙලා යන්න පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. කේන්දරේ පරීක්ෂා කරගන්න ඕන සියලුම දේවල් සාර්ථක වෙනවද කියලා බලා ගන්න ඕන නම්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු 12 වෙනි භාවයේ ගුරුගහතුමා ඉන්නවා නම් අපිට මොන වගේ ප්‍රතිඵලයක්ද ලබා දෙන්නේ කියලා. 12 වෙනි කොටුවේ ගුරුගහතුමා ඉන්නවා නම් සුබ වියදම වැඩි කරලා දෙයි. කියන්නේ අසුබ වියදම නෙවෙයි සුබ වියදම. සුබ වියදම කියලා කිව්වොත් එහෙම ඔය පන්සල් වලට සල්ලි එකතු කරයි, ඉස්කෝල වලට සල්ලි එකතු කරයි, දාන වලට සල්ලි එකතු කරයි. අන්න ඒ වගේ දේවල් වලට වියදම වෙයි කියන එක කියන්න පුළුවන්. ඊළඟට පිටරට සංචාරය කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා ගුරුගහතුමා 12 වෙනි ඉන්නකොට. ඒ දේවල් ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි ටිකක් අර මේ අනවශ්‍ය වියදමුත්
තියෙනවා. ඒක ඉතින් පොඩ්ඩක් මේ ගුරුඝාතුමා 12 වෙනි භාවයේ ඉන්න කට්ටිය අවබෝධ කරගන්න ඕනේ. අනවශ්‍ය වියදම් නොකර ඉන්න. ඊළඟට පෞල් ජීවිතය පැත්තෙනුත් පොඩි ප්‍රශ්න කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තමන් හිතන දේ ඉෂ්ට වෙන්නේ නැහැ ඒ ආකාරයට. හිතන දේවල් නෙමෙයි වෙන්නේ වෙන දේවල්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි ගුරුඝාතුමා 12 වෙනි භාවයේ ඉන්නකොට ලබා දෙන්නේ. එහෙමනම් හිතවතුනි මම ඊළඟ වීඩියෝ එක අරන් එන්නම් සිකුරු ග්‍රහයා සම්බන්ධව. ඒ නිසා ඔබට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබ ළඟටම ගෙන්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අකුණ ක්ලික් කරලා තියාගත්තොත්. ඒ නිසා එහෙම කරලා තියාගන්න. එතකොට මම දාපු සැනින් ඔයාලට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ එක හොඳයි නම් වැදගත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි හමු යමු. ගිහින් එන්නම් සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.